Hello students. අපි 2019 පේපර් එකේ ටෙස්ට් 4 එක බලමු. ටෙස්ට් 3 එක අපි කරලා තියෙනවා මේ වෙද්දි. වීඩියෝ එකක් දාලා තියෙනවා. ටෙස්ට් 4 එකේ තියෙන each underlined word in the following text is incorrect. Write the correct word in the space provided. The first one is done for you. ඒ කියන්නේ underline කරලා තියෙනවා. ඒව වැරදි කියලා තියෙනවා. හරි එක එකට ඉස්සරහා තියෙන blank එකේ ලියන්න තමයි තියෙන්නේ. හරිද? පළවෙනි එක කරලා තියෙනවා. ඒ වුණාට අපි ඒක බලමු. The grade 9 students of our school have planned to play a cricket match yesterday. ඒතර have කියන එක underline කරලා තියෙනවා. දැන් මේ sentence එකේ මෙතන full stop එකෙන් ඉවර වෙන්නේ. verb එක ගත්තොත් එහෙම මෙතන have planned කියන කොටස් දෙකනේ තියෙන්නේ. ඒතර have planned එක දැක්ක ගමන් අපිට මතක් වෙන්න ඕන have has එක මෙතන planned කියන past participle verb එක තියෙන්නේ. have has එක past participle verb එකක් තිබ්බොත් අපි දන්නවා present perfect active have been has been එක past participle verb එකක් තිබ්බොත් ඒක present perfect passive කියලා. ඒක එතනින්ම අපිට අඳුර ගන්න පුළුවන්. ඒක තවදුරටත් ඉස්සරහට යද්දි දැන් මෙතන තේරුම ගත්තොත් එහෙම the grade 9 students of our school අපේ school grade 9 students ලා have planned කියන plan කරලා තියෙනවානේ. plan කරලා තියෙනවා to play මොනවා කරන්නද to play සෙල්ලම් කරන්න a cricket match එකක් අන්න දැන් දැන් මේ sentence එක හරියටම තිබ්බනම් yesterday එන්න බෑනේ මෙතනට එන්න ඕනේ නම් today වගේ එකක් එන්න පුළුවන් now වගේ එකක් එන්න පුළුවන් හැබැයි මෙතන තියෙන yesterday කියලා කැලලා. ඒතර yesterday නම් මේක past වෙන්න ඕනේ මේක past perfect එකට තමයි අයිති වෙන්න ඕනේ. එතකොට මේක have කියන එක have planned එක had planned කියලා වෙනස් වෙන්න ඕනේ. ඒ විදිහට තමයි ඒක have එක had කියලාම වෙනස් කරලා තියෙන්නේ. හරි අපි දෙවෙනි එකට move වෙමු ටක් ගාලා. everyone were present in time කියලා දීලා තියෙනවා. were කියන එක underline කරලා තියෙනවා. එතකොට එතන මොකක්ද වැරද්ද? the everyone කියන එක අඳුරගත්තා නම් ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. everyone everybody කියන එක ඒක සිංහලෙන් කියද්දි ඔක්කොම හැමෝම වගේ අදහසක් තිබුණාට ඒක singular එක්කෙනෙක් විදිහට තමයි ඉංග්‍රීසි වල සලකන්නේ. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. එතකොට everyone were නෙමෙයි everyone was present in time. ඊට පස්සේ ඊළඟට ගියොත් එම however කොහොම වුණත් just before a match කියන එක underline කරලා තිනවා. it started raining. just before a match නෙමෙයි. එතකොට මෙතන එන්න ඕනේ මොකද්ද? the match කියන එක තමයි එන්න ඕනේ. the match මොකද මේකේ දැන් ඔය match කියන එක කලින් sentence එකදී කතා කරානේ. එතකොට ඒක දැන් අපි දන්නවා. අපි දන්න match එක ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි මෙතනට ඒක දෙවනුවට කතා කරනකොට දෙවනුවට සහ එතනින් ඉස්සරහට කතා කරනකොට a match කියන්න බෑ. the match කියන එක තමයි පාවිච්චි කරනවා. However, just before the match it started raining. වහින්න පටන් ගත්තා. ඒක තව උදාහරණයකින් කියනවා නම් දැන් මෙතනට මම මේක දාලා ඉන්න was කියන එක මෙතනට the කියන එක දාලා ඉන්න තව උදාහරණයකින් කියනවා නම් දැන් හිතන්නකෝ ඔයාලගේ ගේට්ටුව ළඟ බල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. හරිද? බල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ බල්ලා ගැන අපි වාක්‍ය දෙකකින් කියනවා නම් පළවෙනි වාක්‍යයෙන් කියන්න පුළුවන් there is a dog at the gate. බල්ලෙක් ඉන්නවා ගේට් එක ළඟ. එතකොට දෙවෙනි සෙන්ටෙන්ස් එකේ මම කියනවා මේ බල්ලා දුඹුරු පාටයි. එතකොට දෙවෙනි සෙන්ටෙන්ස් එකේදී ඔයාලට කියන්න බෑ a dog is brown කියන්න බෑ. දෙවෙනි සෙන්ටෙන්ස් එකේ ඉඳන් ඉස්සරහට ඔයා කියන්න ඕන the dog. දෙවෙනි සෙන්ටෙන්ස් එකේ ඉඳන් ඔයා ඒ දන්න බල්ලා. පළවෙනි සෙන්ටෙන්ස් එකේ කතා කරපු දන්න බල්ලා the dog is brown කියලා තමයි කියන්න ඕන. ඒක සරල උදාහරණයක් දැක්කුවේ. මෙතනට යන the match කියන එක. හරිද? ඊට පස්සේ ඊළඟට move වෙමු. They waited at least of 2 hours but the rain did not stop. අන්න දැන් එකම sentence එක දිග sentence එකක් දීලා තියෙනවා. but වලින් සම්බන්ධ කරලා තියෙන sentences දෙක. එතකොට අපි බලමු they waited. ඒගොල්ලෝ wait කියන්නේ බලන් ඉන්නවා කියන්නේ. ඒගොල්ලෝ බලන් හිටියේ at least of 2 hours නෙමෙයි මෙතනට එනවා for 2 hours. එතකොට ඒගොල්ලෝ බලාගෙන හිටියා පැය දෙකක් තිස්සේ කියන තේරුම තමයි ඔතන තියෙන්නේ. of 2 hours නෙමෙයි for 2 hours. for 2 hours but වලින් තව sentence එකක් සම්බන්ධ කරලා the rain did not stopped නෙමෙයි. did not එක දැම්මට පස්සේ අපි stopped කියන ed කෑල්ල ඕනේ නැහැ. එතනට stop කියන
කෑල්ල තමයි එන්නේ. හරිද? ඒක උදාහරණයක් විදියට I played cricket yesterday කියලා ගත්තොත් එහෙම මම ක්‍රිකට් සෙල්ලම් කරා ඊයේ. ඒතර මම ක්‍රිකට් සෙල්ලම් කරේ නැහැ ඊයේ කියලා ගන්නකොට අර I played කියන PLAYED played කියන එක හැදිලා තියෙන්නේ did එක play කියන verb එකට එකතු වෙලා did plus play තමයි played වෙන්නේ. එතකොට අපි ඒක negative form එකට දානකොට ඒක did not play අර did එක එළියට ගැනීමක් තමයි වෙන්නේ. එතකොට I did not played නෙමෙයි I did not play cricket yesterday. ඒ විදිහට ඒක සරලව තේරුම් ගන්න පුළුවන්. මෙතන එතකොට the rain did not stop not stopped. ඊළඟට move වෙමු. They were very sadly අන්න sadly කියන එක දැක්ක ගමන් අපි දන්නවා මේක adverb එකක්. lee කැලලක් එනවා නම් adverb එකක්. ඒක විස්තර කරන්නේ ඒක දාන්නේ අපි verb එකක් විස්තර කරන්න. දැන් මෙතන they were very කියන කැලලක චුට්ටකට පැත්තකට තිබ්බොත් එහෙම they were sad. මෙතන were කියන be verb එකත් එක්ක be verb එකත් එක්ක දාන්නේ adjective එකක්. adverb එකක් දාන්න බෑ. එතකොට they were sadly නෙමෙයි. හරිද? they were very දැම්මට පස්සේ meaning එක තවත් දුරටත් උඩට එනවා. they were very sad at the end. ඊට පස්සේ they decided to play cricket on the following day කියලා ඉවර කරලා තියෙනවා. ඒකේ answers ටික ඒ විදිහට ගන්න පුළුවන්. That is the end of test 4.